Hi guys, welcome back to my YouTube channel. ඉතින් මේ වෙලේ නම් උදේ පාන්දර තමයි මම මේ vlog එකක් record කරන්න ගත්තේ. අද දවසේ මට වැඩ ගොඩක් තියෙන නිසා බලමු ඉතින් අද දවසේ මම මොකද කරන්න කියලා. අද ඉතින් මට lectures තියෙනවා, තව වැඩ වගේකට යන්නත් තියෙනවා. බලමු මේ ටික මොකද කරන්න කියලා. ටක්කල ලෑස්ති වෙලා දැන් මම යනවා faculty එකට lecture කරන 10 මාට. ඒ වුණත් උදේට කන්න ඕනේ. හොස්ටල් එකේ උඩම තට්ටුවේ රූම් එකක් හම්බෙනවා කියන්නේ ඉතින් පුදුම වාසනාවක් තමයි තියෙන්නේ. මං ඉතින් එනකම් මම බේකරි එකට ගිහිල්ලා වන්නකුත් අරගෙන ඊට පස්සේ කැන්ටින් එකට ඇවිල්ලා ෆැකල්ටි කැන්ටින් එකෙන් කාලා මේ දැන් ඉන්නේ ෆැකල්ටි එක ඇතුලේ. ඉතින් දැන් යන්න ඕනේ ලෙක්චර් හෝල් එකට. මං මෙච්චර උදෙන් ආවට ලෙක්චර් එක පටන් ගන්න තව ගොඩක් වෙලා තියෙනවා. හැබැයි ඉතින් මං අද ටිකක් කලින් ආවා. අද මට ලෙක්චර්ස් දෙකක් තියෙනවා. ඉතින් ටිකක් කලින් ආවෙත් ඒ නිසාමයි. හැබැයි ඉතින් මං ඉද්දි කිසිම කෙනෙක් ඇවිල්ලා හිටියේ නැහැ. මං ඉතින් එළියෙන් වාඩි වෙලා හිටියා ලෙක්චර් එකට අනිත් කට්ටිය එනකන්. හැබැයි ඉතින් ඔන්න මේ වෙලේ තමයි අපේ හවස තියෙන ලෙක්චර් එක කැන්සල් කියලා කිව්වා. ඉතින් අද තියෙන්නේ මට එක ලෙක්චර් එකයි. ඉතින් මේ ලෙක්චර් එක ඉතින් මට තියෙන 10 මාරේ ඉඳන් 12 මාර වෙනකම් පැය දෙකක ලෙක්චර් එකක්. ඔන්න දැන් මං ඔය ඉන්නේ ලෙක්චර් හෝල් එක ඇතුලේ. ඔන්න අද දවසට නම් තියෙන ලෙක්චර්ස් ටික ඉවරයි. ඉතින් මම දැන් යනවා තවල්ට කාලා ෆැකල්ටි එකෙන් කාලා කියන ලේසි නිසා ඔන්න මං ආවා තවල්ට කන්න ගත්තේ නම් අද මේවා. දවල් කෑම එකක් කාලා මං දැන් හිමින් මේ හොස්ටල් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් කොහොම හරි ඔන්න දැන් ඉක්මනට ආවා හොස්ටල් එකට. හොස්ටල් එකට එද්දී අනිත් යාළුවෝ ටික නම් රූම් එකට ඇවිල්ලා තමයි කෑම එකත් අරගෙන දැන් මම මේ හොස්ටල් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අද කඩෙන් තමයි රැයට කන්න ගත්තේ. රෑ කෑම එක කාලා මං මේ මගේ තිබ්බ නෝට්ස් වගේක් හදාගන්න කියලා තමයි ගියේ. ඉතින් මට ඒක කොලේ තියෙනවට වඩා PDF එකකට දාගන්න එක ලේසි නිසා මං ඉතින් ඔය ඉක්මනට voice typing දාලා ආත දවසේ නෝට් එක ඔය හදාගන්න ගමන් තමයි ඉන්නේ. ගබඩා කිරීමේ සහ සජීවී විකාශන කටයුතු වලාකුළු තාක්ෂණ ගබඩා කිරීම මෙහිදී උපයෝගී කර ගැනීම. මං ඉතින් ඉක්මනට ඔය නෝට් එක දැන් ඔය හදන ගමන් තමයි ඉන්නේ. මම ඉතින් ඉක්මනට ඔය නෝට් එක හදාගන්නේ මට පහුගිය දවස් දෙකේ ලෙක්චර්ස් මිස් වුණා. මොකද මම චුට්ටක් අසනීප වෙලා ලෙක්චර්ස් එන්න බැරි වුණ නිසා. ඒ නිසා මේ විදිහට නෝට් එක හදාගෙන ඊට පස්සේ නෝට් එක ෆොටෝකොපි එකක් ගත්තම මට වෙලාව ඉතිරි නිසා තමයි මම මේ විදිහට මගේ මෙන්න මේ නෝට් ටික හදාගන්න. මං ඉතින් vlog එක පටන් ගද්දි කිව්වනේ අද මට වැඩ ගොඩක් තියෙනවා කියලා. ඉතින් අද lectures උයි library යන්නයි කියලා තමයි මම හිතන් හිටියේ. ඒ ටිකයි නෝට් එක හදාගන්න එකයි තමයි මට තිබ්බ ලොකුම වැඩ ටික. හැබැයි අද දවසේ මට library එකට නම් යන්න බැරි වුණා. අනිත් ටික නම් ඔන්න අද දවස් අතුලත කොහොම හරි ඉවර කරගත්තා. මං ඉතින් මේ හොඳටම පාන්දර තාමත් මේ මගේ නෝට් එක හදන ගමන් තමයි ඉන්නේ. රූම් එකේ අනිත් යාළුවෝ ටික නම් ඉතින් මේ වෙලේ නිදි. පේනවනේ ඉතින් දැන් වෙලාව 12:49යි. ඒ වුණත් ඉතින් මං තාම වැඩ. එහෙනම් ඉතින් අදට vlog එක මම මෙතනින් ඉවර කරනවා. ඔයා තාම මව subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න.